2 weeks bed rest කරලා පල්ලෙහාට ඇවිත් බලනකොට සම ඉවර වෙලා autumn ඇවිල්ලා. මේ මිදිවැලේ තාමත් ගෙඩි පිරීලා ඒ වුණාට දැන් ඉතින් මේක මැරීගෙන යනවා. අපිටත් මිදි කාලා ඇති වෙලා මේක ඉතින් වැලේම මැරිලා ෆ්‍රොස්ට් වෙලා යයි. සමහරු නම් හෝම්මේඩ් වයින් හදනවා. මහන්සිත් එක්ක මේ අනිත් වැල ඒකේ නම් ඔක්කොම ඉවරයි. අපි යමු ඕටම් වලට පිපෙන මල් බලන්න. මේවා වින්ටර් මැදක් වෙනකන් තියෙනවා. මේ ඇවිල්ලා ඕටම් එකටම පිපෙන මල්. මේ දම් පාට එකයි yellow color එකයි. මේක ටිකක් sunflower වලට සමානයි. හැබැයි පොඩි ඊට වඩා. මේකට මං හිතන්නේ කියන්නේ everlasting ද කොහෙද? මට හරියටම ෂුවර් නෑ. කෙසෙල් පැලේ හොඳට හැදීගෙන එනකොටම දැන් ඉතින් තව 2-3 weeks වලින් මැරෙනවා. මගේ එකෝ පැලෙත් සෑහෙන ලොකු වෙලා මං හොස්පිටල් හිටපු දවස් ටිකේ. යමු පල්ලෙහාට බලන්න. හොඳටම වැස්සා මේ දවස් 3-4 මේ දිගටම තියෙන මිදිවැලවල්. මේව නම් ඉතින් ඉවරයි දැන් ගෙඩිත් හැදිලා. මට ඕන උනේ අද පත්ත පල්ලෙහාටම යන්න අපේ වෝල්නට්ස් වල කොහොමද මේ ගෙඩි ටික අහුලන්න යන්න. හස්බන්ඩ්ට කිව්වට කරන්නේ අප්පා. මේ මෙතනත් තෙමිලා හොඳටම පල්ලෙහාට මෙයා මේක අරගෙන යනවා මං කව ගිහලා වෝල්නට්ස් ටික බලමු කියලා. මට යන්න බෑ. පල්ලෙහාටම යන්න මහන්සි මට. ඒ කියන්නේ ඇපල් නම් ඉතින් බිම වැටිලා කවුරු හරි ගෙනිච්චත් මොනවා කරත් ප්‍රශ්නයක් නෑ. මං දැක්ක අද උදේත් උඩ ජනේලෙන් බලනකොට අපේ නේබර් යා මේ ඇපල් ජූස් හදනවා. අපේ වත්තටත් ඇවිල්ලා මං හිතන් ටිකක් කලෙක්ට් කරගෙන ගියා. ඒවනම් කමන්නේ අපේ ගෙදර කවුරුත් ඇපල් ජූස් බොන්නේ නෑ. ඒකයි මං ක්‍රන්චීස් හැදුවේ. හැබැයි වෝල්නට්ස් නම් හරි ගණන්. අනිත් එක හරීම හෙල්ති නේ. කරන්න දෙයක් නෑ. ඒකට තියෙන ආසාව අතහැර ගන්න ඕනේ. මේ රොබින් මේ මෙතන අපි දෙන්න ඉස්සර හැංගි පුත්තන් සෙල්ලම් කරනවා. මේ එයාට ඒක ඔය. ඔව් අනේ. එයා හැංගිලා. පව්. නෑ. මං කව මේ පනින්න නම් එපා ඇඟට මගේ මේ දනිස්ස කියලා එයා දන්නවා. එයාට හරි හැපි මං ගාඩන් එකට ආපින්දා. මේ තව උණ ගහක් හැදිලා ඒ ඇස්සේ. ඒ කියන්නේ උණ නම් අර මේ මොනවාද පැටව් දානවනේ. දැන් යන්න ඕනේ. තව පොඩි වැඩක් තියෙනවා අපේ අර නිත් ගෙදර. ඒක කුලියට දෙන්න. ඒකේ තව රිපෙයාර්ස් වගේක් තියෙනවා. ඒක බලලා එස්ටිමේට් එකක් දෙන්න කෙනෙක් එනවා වියන වැඩි. මම උතන ඉන්න මොනේ ගොඩක් වෙලාවට අපේ බිස්නස් ඩිසිෂන්ස් ගන්නෙ මම. හස්බන්ඩ් ඒ වෙච්චරම එයා කැමති නෑ. එයාට තේරුමකුත් නැහැ වැඩි ඒ පැත්ත. එයාගේ හිත හොඳ වැඩි. එයා ආස නෑ ඩිස්කස් කරන්න. සමහරු ඒක දන්නවා. සමයක ඉවර වෙලා පරිසරය වෙනස් වෙනකොට අමුතු දුකක් එනවා. ඒක හරි පොයටික් සෑඩ්නස් එකක්. ගොඩක්ම හාෂ් වින්ටර් එකක් ආවොත් බනානා එතකොට රෝස්මරින් ගස් එහෙම මැරෙන්න පුළුවන්. පොඩි බයකුත් තියෙනවා මට. නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ ගස් ටික ට්‍රිම් කරලා වින්ටර් එකට එමීට ලෑස්ති කරන්න ඕනේ. එහෙනම් මම යනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.